මේ පොඩි පැටව පෙති කාට් තියෙන කොල්ලොන්ගේ සාක්කුවල පෞරුෂයක් නැහැ. මේ පොඩි කොල්ලෝ බීඩි ගොඩවල් බොන්නේ. ඒ මොනවාද ඒකට කියන්නේ? පෙති බොනවා නෙමෙයි පෙති ගහනවා කියලානේ කියන්නේ. පෙති බීලා පෙති ගහලා මේ පොඩි කොල්ලෝ මට හරි දුකයි. පින්නතුනි බීඩි ගොඩවල් වරනවා. පෞරුෂයක් තියෙන ජාතියක් කොහොමද හදන්නේ? පෞරුෂයක් තියෙන ශ්‍රී ලාංකිකයෙක් කොහොමද බිහි කරන්නේ? තරුණ මහත්තුරුන්ට මං එකටම කරන යෝජනාව තමයි ඔය බාල වැඩ කරන්න එපා. ඔය නොකල යුතු නොගැලපෙන දේවල් කරන්න එපා. ඒ වගේන් අපේ තරුණකම අපේ පෞරුෂය හීන වෙනවා. ඒ නිසා එකටම පුරුදු වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්නවා. දැන් ඔය අයිස් ගහන කොල්ලෝ කියන්නේ මේ නැතුව බෑලු. මේවත් එක්ක ඇති වෙලා තියෙන මේ හොරකම. පින්නතුනේ මේ සමතේ විදර්ශනාව වඩන්න නම් තරුණ මහත්තුරු මේ මඩුවට ගෙන්න ගන්න ඕනේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි පින්නතුනේ මේ දවසින් දවස පේන්නේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි දසදහස් ගාණි මේ අහන්නේ. කොල්ල කෝල් දීලා පොරොන්දු වෙනවා. හාමුදුරුවනේ පින්නතුනේ මේ විකුණපු තරුණයෝ කියනවා නැවැත්තුවා හාමුදුරුවනේ කරන්නේ නෑලු. ඒ වචන ඇහෙනකොට පින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්ය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අවුරුදු 10 ගාණක් ඉස්සරහට යයි. දවසින් දවස අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා. දෙමව්පියෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මේ උදෙත් කොල්ල නැගිට්ටලු. ටික වෙලාවක් යනකොට කොල්ල එන්න කලින් පෙන්වවලු රුපියල් 1500 තියෙන තැන. පළවෙනි පාර අහනවලු 1000ක් නැද්ද කියලා. කවුද අහන්නේ? පුතා. දෙවෙනි පාර අහන්න අම්මා ඉඩ තියන්නේ නෑලු. ඇයි? හාමුදුරුවනේ දෙවෙනි පාර අහනකොට ඉඩ තිබ්බනම් හැන්දෑවට යන්න මුට්ටියක් නෑ කිව්වා. මට කියපුවා පින්නතුනේ මේ පොළවේ අහනවලු. තුන්වෙනි පාර අහනකොට ඉඩ තිබ්බනම් ළඟට ගිහිල්ලා කටට කරලා හයියෙන් කුණු හරපෙන් බයිනවලු. යම්මා අඬා කියනවා හාමුදුරුවනේ කොල්ලා ගියපු ගමන් ගෙදරින් සමහර තාත්තලත් එහෙමයි. අම්මා ඉක්මනට යනවලු මොකේටද? ඔය කොහේ හරි වැඩකට යනවලු. වෙන කිසි දෙයකට නෙමෙයි අම්මා වැඩට යන්නේ. මොනා කරන්නද? පුතාට කුඩු ගහන්න සල්ලි හොයන්න. ඒක නැත්තම් මේක මෙහෙම ඛේද වාචකයක්. මදවච්චි අම්මා මරුවේ බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කොටලා. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම ජාති ආගම් භේදකින් තොරව හොඳ නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. එතකොට දියුණු වෙන්නේ අපේ රට පිනොතුනේ. අර බුදුරු ගන්නන්නේ. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය දේශනා කරේ ලෝක සත්වයාටමයි. විනයෝච සුසික්කිතෝ. තරුණයන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ.